ආයිබෝවන් කියල පිළිගන්න ඔයාලව හිතට විතරක් නෙවෙයි ගතටත් මාරම ගුණදායක රෙස්ටුරන්ට් ස්ටයිල් එකට විනාඩි 10න් හදාගන්න පුළුවන් සුප් එකක් බොන්න කැමතිද? අද අපි හදන්න යන්නේ හැමෝම ආස කරන ප්‍රෝටීන් පිරිච්ච රසමරස චිකන් එග් ඩ්‍රොප් සුප් එකක්. ලේසියෙන්ම ගෙදරදීම මේක හදන්න කොහොමද කියලා බලමු. මුලින්ම අපි සුප් එක උකු කරගන්න මිශ්‍රණය හදාගනිමු. ඒකට චිකන් ස්ටොක් කෝප 4න් කෝප භාගයක් වෙනම අරගෙන කෝර්න්ෆ්ලවර් මේස හැඳි එකක් එකතු කරන්න. කැටි ගැසෙන්නේ නැති වෙන්න මේක හොඳින් දිහි කරලා පැත්තකින් තියාගන්න. දැන් ඉතිරි චිකන් ස්ටොක් ටික වාතනයකට දාලා ලිපෙන් තියාගන්න. ඒකටම හීනයට කපාගත් බිම්මල්, අපි කලින් තම්බල පොඩි කරගත්තු චිකන් ටික, ලීක්ස්, ගාගත් ඉඟුරු, සෝයා සෝස්, රස අනුව ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු එකතු කරන්න. මතක තියාගන්න ලීක්ස් ටික එකතු කරද්දී සුප් එක උඩින් ඉහින්න ලීක්ස් ටිකක් ඉතුරු කරගන්න. දැන් මේ හැමදේම හොඳින් නටනකන් ලිපේ තියන්න ඕනේ. ඔන්න දැන් සුප් එක හොඳට නටනවා. මේ වෙලාවට අපි කලින් හැත්ත කරගත්තු කෝර්න්ෆ්ලවර් මිශ්‍රණය මේකට එකතු කරන ගම දිගටම හැඳි ගන්න. ඊට පස්සේ ලිපේ ගින්දර ටිකක් අඩු කරගන්න. දැන් තමයි ප්‍රධානතම හා වැදගත්ම පියවර. දැන් සුප් එක එකම අතට හෙමින් හැඳි ගන්න ගම කලින් ගසාගත්ත බිත්තර සෙමින් නූලක් වගේ වක් කරන්න. බිත්තර ටික එකතු කරාට පස්සේ ලිප ඔෆ් කරන්න. බලන්නකෝ චිකන් කෑලිත් එක්ක බිත්තර රිබන් වගේ ලස්සනට සුප් එක පුරාම වෙන හැටි. මේක නම් ඇත්තටම මැජික් එකක් වගේ. ඔන්න අපේ චිකන් එග් ඩ්‍රොප් සුප් එක හදලා ඉවරයි. ඔයාලන් මං කියලා දුන්න විදිහටම හදලා රසද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා යාළුවොන් අතර ෂෙයා කරලා ලයික් එකකුත් දාන්න. මේ වගේ තවත් රසවත් රෙසිපි ගොඩක් අරගෙන ආයෙත් දවසක මං ඔයාලව හමු වෙන්නම්. ගිහින් එන්නම්.